හෙලෝ ළමයි ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් රසම රස කෑමක් හදන විදිය තමයි මම අද අරගෙන ආවේ. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා වීඩියෝ එක එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මං ඉස්සරහට ගෙන්න ඉන්න ලස්සන වීඩියෝ ගොඩක් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ළමයි ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා පාම් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා මම මෙතන. ඊට පස්සේ බිත්තර ගෙඩි දෙකක්. ඔයාලට කැමති නම් එක බිත්තරයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා ලුණු කුඩු චුට්ටකුයි. ඊට පස්සේ බේකින් පවුඩර්. ඔයාලට ඊසි යොදා ගන්න පුළුවන් බේකින් සෝඩා ගන්නත් පුළුවන්. රස රොටියක් හදන තමයි අද අපි යන්නේ. ඒක කියන්න බැරි වුණානේ. ඊට පස්සේ බෝල් එකක් අරන් ඒකට අපි පාම් පිටි ටික දාගන්නවා. ළමයි අපි කෑමකට බිත්තර එකතු කරද්දී ඒවා වෙන වෙනම කඩලා බලලා තමයි එකතු කරන්න ඕන. මොකද නරක් වෙච්ච ඒවා තියෙන්න පුළුවන්නේ. ඉතින් මේ විදිහට වෙනම කඩලා එකතු කරගන්නවා. ඉතින් ළමයි මම මෙතන බිත්තර ගෙඩි දෙකක් එකතු කරන්නේ. මම පාම් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙන හින්දා ඔයාලා 250ක් වගේ ගන්නවා නම් එක බිත්තර ගෙඩියක් ඇති. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි දාගන්නවා මේකට බේකින් පවුඩර්. ඔයාලට ඊස්ට් යොදා ගන්නත් පුළුවන්, බේකින් සෝඩා ගන්නත් පුළුවන්. මම මෙතන බේකින් පවුඩර් තමයි එකතු කරගන්නේ තේ හැඳි දෙකක්. ඊට පස්සේ ළමයි අපි මේකට එකතු කරගන්නවා වතුර. ඉතින් මෙතනදී වතුර ගොඩක් එකතු කරගන්න එපා. පොඩක් උකු ගතියට එන්න ඕන නිසා වතුර ටිකක් එකතු කරගන්න. ඉතින් ළමයි මේක අපිට එකපාරට මික්ස් කරගන්න බෑ. පාම් පිටි හැමතැනම විසිරෙන හින්දා ඉස්සෙල්ලා මේ විදියට කලවම් කරගන්න. ඉතින් මේ විදිහට හොඳට මේක මික්ස් කරගන්න. මේකේ පාම් පිටි කැට වගේ ගතිය යනකම් අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. විනාඩි 10ක් විතර මේක හොඳින් කලවම් කරගන්න. ඉතින් දැන් හරි මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේක පැය දෙකමාරක් වගේ පිපෙන්න තියන්න ඕන. ඉතින් ඒ වගේ මේක අවමේ පැය එකමාරක්වත් තියෙන්න ඕන. ඊට කලින් නම් ගන්න එපා. ඉතින් මේ විදිහට ආවට පස්සේ මේක වහලා තියන්න. හරි දැන් අපි යන් කොච්චි කඩන්න. ඉතින් මේ කොච්චි කඩන්නේ අපේ ලුණු මිරිස් එකට. ඉතින් කොච්චි ගොඩක් තිබ්බ හින්දා මම හිතුවා කොච්චි වලින් ලුණු මිරිස් එක හදන්න ඕනි කියලා. ඉතින් මේ විදිහට කොච්චිත් කඩා ගත්තා. දැන් තියෙන්නේ අපිට අපේ ලුණු මිරිස් එක හදන්න. ඉතින් මේකට මම ගත්තේ කෑලි මිරිස්, පොඩි ලුණු, ගම් මිරිස්, ලුණු කැට සහ කොච්චි. ඉතින් සැරයි ළමයි මේක. ඉතින් ඔයාලා try කරලා බලන්නකෝ. මේක හරිම රසයි. ඉතින් ඔන්න ඔහම අපේ ලුණු මිරිස් එකත් මම හදාගත්තා. ඉතින් දැන් මම මේ ලුණු සුද්ද කරන්නේ අපේ රොටි මිශ්‍රණයට එකතු කරන්න. ඉතින් මෙහෙම ලුණු එකතු කරපුවාම හරිම රසයි. ඒ නිසා ලොකු ලුණු ගෙඩියක් මම මිශ්‍රණයට එකතු කරනවා. ඉතින් මේක අපි සුද්ද කරලා කොටු හැඩයට හරි කොහොම හරි කපා ගන්න. ඉතින් මේ විදිහට කපාගත් අපේ ලුණු ටික අපි මිශ්‍රණයට එකතු කරන්න. ඒක හොඳින් පිපුණට පස්සේ. ඊට කලින් නම් මේ ලුණු කපල එකතු කරන්න එපා. හොඳින් මිශ්‍රණය පිපුණට පස්සේ අපි රොටි හදාගන්න යද්දි තමයි අපි මේ කපාගත්ත ලුණු ටික දාන්නේ. ඉතින් මේ විදිහට මේක කොටු හැඩයට මම කපා ගන්නවා. ඉතින් මේ විදිහට කපා ගත්තාම ලේසි ළමයි. ඒ වගේම හොඳට රසට තියෙනවා.
ඉතින් මේ විදිහට කපාගත් අපේ ලුණු ටික පැත්තකින් තියලා අපි ගන්නවා කරපිංචා. ඉතින් ලුණුයි කරපිංචායි විතරයි අපි දානවා. කැමති නම් මේකට කැරට් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම අද මේ දෙක විතරයි එකතු කරගන්නේ. මේ විදිහට කරපිංචාත් පොඩියට කපා ගන්න. හරි ළමයි, ඉතින් මේ තියෙන්නේ අපි පිපෙන්න තියපු අපේ මිශ්‍රණය. ඉතින් මේක දැන් හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් දැන් මේක අපි ආයෙ චුට්ටක් කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි ආයෙ කලවම් කරගන්න ඕන. මොකද මේ පාන් පිටවල තියෙන කැට ගතේ යනකල් මේ විදිහට කලවම් කරගෙන තමයි අපි කපාගත් අපේ ලුණු සහ කරපිංචා එකතු කරන්නේ. හරි, මෙන්න මේ විදිහට එකතු කරගන්න. ඉතින් අපි මේක හදන්නේ ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියලා. ඉතින් මේ විදිහට ලිපේ ගින්දර අඩු කරගන්න ඕන. ඉතින් මේ විදිහට තෙල් ටිකක් දාලා අපි හදාගත්ත අපේ මිශ්‍රණය එකතු කරනවා. ඉතින් මම හැන්ද දෙකක් විතර එකතු කරනවා. මොකද එතකොට තමයි මේක ඝනකමට හැදිලා එන්නේ. අනිත් දේ තමයි මේ විදිහට දාගත්තට පස්සේ අපි අනිවාර්යෙන් මේක වහලා තියන්න ඕන. ඉතින් ළමයි, මේක ගොඩාක් රස, ගොඩාක් ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක්. ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. ඉතින් මේක ඔයාලට උදේකට කෑමකට හදාගන්නත් පුළුවන්, හවසට හදාගන්නත් පුළුවන්. ඉතින් ඕන වෙලාවක හදාගන්න පුළුවන් කෑමක් තමයි. ඉතින් බලන්නකෝ. ඔන්න ඔහොම තමයි අපේ රොටිය හැදුනේ. හරිම සුවඳයි මේ වෙලේ. ඉතින් හරිම ලේසි ළමයි, මේක ඉක්මනට පිච්චෙනවා. ඉතින් ඒ හින්දා අපිට ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ නෑ. ඉක්මනට අපිට මේක පුච්ච ගන්න පුළුවන්. ඉතින් ෆයිනලි මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ රොටි එක. ඉතින් ලුණු මිරිසුයි චිකනුයි එක තමයි අද මම මේ හදාගත්තු රොටි එකේ රස බලන්න යන්නේ. හරිම රස පාටයි නේද ළමයි? ඔව්, මේක රස පාටයි වගේම තමයි හරිම රසයි. රසම රස රොටි එකක් ඔයාලට හදාගන්න ඕන නම් ඉතින් මං හදපු විදියට හදන්න පුළුවන්. ඉතින් ළමයි මේකට හොදි එකක් නැතු වුණත් අපිට ලුණු මිරිස් එක්ක විතරක් වුණත් මේකේ රස බලන්න පුළුවන්. හරිම රසයි. ඉතින් මම කියනවනේ මේක චුට්ටක් හදලා බලන්නකෝ. හදලා බලලා කොහොමද කියලාත් කියන්න. ඉතින් අපි ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.